දවසක් පුතේ අපි අද කතා කරන්න යන්නේ නර්තන විෂයට අදාළව 10 11 ශ්‍රේණිවල අපිට උත්තර ලියන්න එන ඓතිහාසික මූලාශ්‍ර වලට අදාළව කොහොමද උත්තරයක් ගොඩනගාගන්නේ කියන පාඩම. එතකොට අපි පළවෙනිට බලමු මූලාශ්‍ර වර්ගීකරණය. මූලාශ්‍ර වර්ග දෙකක් තියෙනවා සාහිත්‍ය මූලාශ්‍ර සහ පුරාවිද්‍යාත්මක මූලාශ්‍ර. සාහිත්‍ය මූලාශ්‍ර කියන්නේ අතීත ලේඛකයන් විසින් විවිධ මාධ්‍ය ඔස්සේ වාර්තාගත කර ඇති මූලාශ්‍ර. එතකොට ඒකට උදාහරණ අපිට දක්වන්න පුළුවන් මහා වංශය, දීප වංශය, තූප වංශය ආදී වංශ කතා සහ විවිධ කාව්‍ය. ඒ වගේම තමයි විදේශීය සාහිත්‍ය. විදේශයන්ගෙන් අපේ රටට පැමිණි දේශාටකයන් විසින් වාර්තාගත කරලා තියෙන අපේ තොරතුරු. ඒවත් අපි ගන්නේ සාහිත්‍ය මූලාශ්‍ර ගන්න. අපි බලමු පුරාවිද්‍යාත්මක මූලාශ්‍ර. කැණීම් ගවේෂණ සහ අතීතයේ ශේෂවලින් පවතින සැබෑ භෞතික සාධක තමයි මේ පුරාවිද්‍යාත්මක සාධක ගන්නට අයිති වෙන්නේ. එතකොට සෙල්ලිපි, කලා නිර්මාණ, නටබුන් මේවට අයිති වෙනවා. ඒවට උදාහරණ අපිට පුළුවන් සෙල්ලිපි වලට සැසේරුව සහ කොරවක් ගලලිපි. ඊට පස්සේ කලා නිර්මාණ වලට පැරණි සිතුවම්, කැටයම්, ලෝකඩ මූර්ති සහ ප්‍රතිමා. ඒ වගේම නටබුන් වලට පැරණි වාස්තු විද්‍යාත්මක ගොඩනැගිලි, කොපුණු, ස්මාරක, ගල්කඩ වගේ දේවල්. හරි. අපි දැන් බලමු නර්තනයට අදාළව අපි කොහොමද මේ සාධකයක් ඇසුරින් උත්තර ලියන්නේ කියන එක. අපි ගන්නවා පළවෙනියටම මහා වංශයේ සාධකයක්. මහා වංශයේ සඳහන් වෙනවා පුතේ දුටුගැමුණු රජු නලංගනන් 10000ක් පිරිවරාගෙන පැමිණ රුවන්වැලි සෑය බඳින උත්සවයට සහභාගී වූ බව. එතකොට මේ නලංගනන් පෙරහැරකින් තමයි මේ 16000 පැමිණෙන්නේ නලංගනන්. අන්න එතකොට අපිට මේ කරුණේ උපකල්පනය කරන්න පුළුවන් වෙනවා රාජානුග්‍රහය, කාන්තා සහභාගීත්වය, පූජාර්ථය, පෙරහර සංස්කෘතිය කියන කරුණු හතර කොහොමද? දුටුගැමුණු රජතුමේ අන්න රජතුමා ඉන්නවා නම් අපිට කල්පනා කියන්න පුළුවන් මේකට රාජානුග්‍රහය ලැබිලා තියෙනවා. එකල නර්තනයේ රාජානුග්‍රහය ලැබිලා තියෙනවා. නලගණන් තමයි ආවේ. නලගණන් කියන්නේ කාන්තාව. එහෙනම් කාන්තා සහභාගීත්වයේ නර්තනයේ තිබුණා කියලා අපිට උපකල්පනය කරන්න පුළුවන්. සහවුරු කරන්න බෑ. උපකල්පනය තමයි කරන්න පුළුවන්. ඊට පස්සේ පූජාර්ථය. යන්නේ මොකටද? යන්නේ රුවන්වැලි සෑය බඳින උත්සවයට. එහෙනම් රුවන්වැලි සෑය බඳින උත්සවය කියන්නේ ආගමික සම්මත, ආගම සම්මත වෙන දෙයක්. එහෙනම් මොන අපිට කියනවා පූජාර්ථය මේකට. පූජාර්ථය වෙනුවෙන් නර්තනය යොදාගත්තා කියන එක. පෙරහර සංස්කෘතිය. මහා පිරිසක් පිරිවරාගෙන යන්නේ පුතේ පෙරහරකින්. ඔන්න ඒ කාලේ ඉඳන් පෙරහර සංස්කෘතියක් තිබිලා තියෙනවා. හරි අපි යන් ඊළඟට අන්නේ අපි කලින් කිව්වේ මහා වංශ සාධකයේදී නලගණන් සැරසුණු විදිහ කියලා තියෙනවා තූප වංශය. කොහොමද? කන්නක කටක රසනේ නූපුර තඩාංග පාදාංගුලි පාදපට පාමුදු පාසල ඔය විදිහට නලගණන් කොහොමද සැරසුනේ මොනවද පැලඳුවේ කියලා සඳහන් කරලා තියෙනවා. ඒව පළඳලා සුජාතාව නම් දිව්‍යාංගනාව විදිහට තමයි ගියා කියලා. ඒ කියන්නේ සුජාතාවන් දිව්‍යාංගනාව වගේ තමයි මේ නලගණන් කියලා කියනවා. ඒ වගේම තමයි ගැටදෙර පනාබෙර එකස් බෙර මිහිඟු බෙර ඔන්න ඔය ආදී විදිහට ඒ පෙරහැරේ වාදනයේ විච වාද්‍ය භාණ්ඩ නාමාවලිය සඳහන් වෙනවා මොකේද? තූප වංශයේ සාධකය. එතකොට අපිට ඒකෙන් සනාථ වෙනවා සංකීර්ණ රංග වස්ත්‍රාභරණ භාවිතා කරා. සංකීර්ණයි පුතේ නේද? ගොඩාක් ආභරණ පළඳලා තියෙනවා. එහෙනම් බොහොම සංකීර්ණ රංග වස්ත්‍රාභරණ භාවිතා කරලා තියෙනවා කියලා. ಭಾರತೀಯ නර්තන ආభాෂය. මේ ආභරණ වල නාමයක් ගත්තාම පුතේ අපිට හම්බ වෙන්නේ භරත නාට්‍යම් වලදී. ගොඩක් මේ වගේ දේවල් භාවිතා කරා කියලා. ඒ වගේම තමයි භරත නාට්‍යම් වල තමයි ගොඩාක් ආභරණ පළඳලා නර්තනය යෙදෙන්නේ. එහෙනම් අපිට කියන්න පුළුවන් ಭಾರತೀಯ නර්තන ආభాෂය මේ අනුරාධපුර යුගයේදී තිබ්බා කියලා. ඊට පස්සේ දේශීය වාද්‍ය භාණ්ඩ. මෙන්න මේ කාලේ පුතේ ගැටදෙර පනාබෙර අනුරාධපුර යුගයේදී මෙන්න මේ කියන අවනත් භාණ්ඩ භාවිතා කරා කියලා අපිට කියන්න පුළුවන්. මොකද තුප වංශයෙන්ම සඳහන් වෙලා තියෙන නිසා. හරි. අපි ඊගාවට යනවා පුරාවිද්‍යාත්මක සාධකවල තියෙන තොරතුරු. මොනවද? සෙල්ලිපි. සෙල්ලිපි කියන්නේ පුරාවිද්‍යාත්මක සාධකයක්. අපිට හම් වෙනවා පිටුපුර පළවෙනි සියවසට විතර අයත් අනුරාධපුර යුගයේදී සැස්සේරු ලිපිය. සැස්සේරු ලිපිය කියනවා නටන ගහපතියා විසින් පවරා දෙන ලදී. ඒ වගේම කොරවක්ගල ලිපිය. සැස්සේරුව සහ කොරවක්ගල කියන්නේ ලිපි දෙකක්.
උත්තරයෙන් ලිපියේ කියනවා නටන ගෘහපතියාගේ දුව විසින් පවරා දෙන ලදී කියලා. එහෙනම් මේ කරුණෙන් අපිට උපකල්පනය කරන්න පුළුවන් අනුරාධපුර යුගයේදී නටන ගෘහයක් තිබිලා තියෙනවා. ඒ කියන්නේ නර්තනය උගන්වන හෝ නර්තනය පවතින ගෘහයක්. අද වෙනකොට කලායතන තියෙන්නේ පුතේ. ගුරුකුල අධ්‍යාපනයේ තිබුණේ අනිත් වගේ නර්තන ගෘහයක් ඒ කාලේ තිබුණා කියලා අපිට කියන්න පුළුවන්. නටන ගෘහපතිය සහ නටන ගෘහපතියාගේ දුව පරම්පරා දෙකක් නේද? එහෙනම් අපිට පුළුවන් මූර්තිය පරපුරක් තිබිලා තියෙනවා නර්තනය මූර්තිය කරගත්තු පරපුරක් මේ අනුරාධපුර යුගයේ තිබිලා තියෙනවා කියලා අපිට උපකල්පනය කරන්න පුළුවන්. එතකොට සමාජ මට්ටම ගෘහපති කියලා පුතේ කියන්නේ සාමාන්‍ය ධනවත් පුද්ගලයෙක්. අනිත් එක තමයි මේ ලෙන් පවරලා දෙන්නේ භික්ෂුන්ටනේ. එතකොට සාමාන්‍ය ලෙනක් පූජා කරන්න පුළුවන් කියලා කියන්නේ සමාජයේ උසස් මට්ටම කියන පිරිසකට පුද්ගලයෙකුට. එහෙනම් අපිට පුළුවන් මේ ගෘහපති මට්ටමේ ඒ කියන්නේ සමාජයේ උසස් මට්ටමින් නටන ගෘහයක් පවත්වගෙන ගිහිල්ලා තියෙනවා. ඒ කියන්නේ දියුණු මට්ටමක තිබිලා තියෙනවා නර්තන කලාව අනුරාධපුර යුගයේදී. ඔන්න ඔය විදිහට පුතේ අපිට බොහොම මේ අපි දැන් කරුණු ටිකනේ ගත්තේ පොයින්ට් විදිහට කරුණු ටික ගත්තා නේද? මහා වංශයේ පොයින්ට් ගත්තා. ඊට පස්සේ තුප වංශයෙන් අපි තියෙන කරුණෙන් පොයින්ට් විදිහට වෙන් කරගත්තා නේද? කරුණු විදිහට වෙන් කරගත්තා. මෙහෙම කරුණු විදිහට වෙන් කරගත්තට පස්සේ මෙන්න මේ වගේ ප්‍රශ්නයකට මොකද ප්‍රශ්නේ? අනුරාධපුර යුගයේ නර්තන කලාවේ දියුණු තත්ත්වයේ පිළිබඳ සාහිත්‍ය හා පුරා විද්‍යාත්මක මූලාශ්‍ර ඇසුරේ උදාහරණ දක්වමින් පැහැදිලි කරන්නේ. ඔන්න උදාහරණ තමයි අපි ගැන කතා කරන්නේ නේද? දැන් මේ සාහිත්‍ය පුරා විද්‍යාත්මක උදාහරණ සාහිත්‍ය උදාහරණ ඔන්න. ඔහොම අරගෙන මේවා අපි කතා කරා නේද? මෙන්න මේ පොයින්ට් විදිහට ගත්ත මේ ෂෝට් නෝට් එකක් විදිහට ගත්ත කරුණු ටික අපිට පුළුවන් පුතේ උත්තරයක් යන්න කොහොම පිළිවෙලට පෙළ ගසලා හොඳ පැහැදිලි උත්තරයක් විදිහට ලියන්න. ඉතින් ඔන්න මේ විදිහට 10 11 ශ්‍රේණි වලින් විතරක් නෙමෙයි. උසස් පෙළට උනත් කොහොමද අපි ඓතිහාසික මූලාශ්‍ර පාඩමට අදාළ වෙන ප්‍රශ්නෙට උත්තර ලියන්නේ කියන එක මේ අද කරපු ටිකෙන් අපිට ඉදිරියට කරගෙන යන්න පුළුවන්. ඉතින් එහෙනම් ඉදිරියට තව කොහොමද අපි ප්‍රශ්නෙකට හොඳට උත්තර ලියන්නේ කියලා අපි කතා කරමු. එහෙනම් ඔයාලා මේ මම කියා දීපු විදිහට යුග ප්‍රශ්නේ අපි කියන්නේ යුග ප්‍රශ්නේ කියලානේ. නර්තන කලාවේදී මේ ඓතිහාසික මූලාශ්‍ර ප්‍රශ්නේ නැත්නම් යුග ප්‍රශ්නයක් ලියලා කමෙන්ට් කරන්න. මම ඒකට අඩුපාඩු ඔයාලට රිප්ලයි කරන්න. එහෙනම් හැමෝටම සුබ දවසක්.